මම හමු වෙන්න එක්තරා තරුණ යුවලක් ආවා. ඇත්තටම ඒ තරුණ යුවලම මම දන්න ගොඩක් සමීප දෙන්නේ. මේ දෙන්න ඇවිල්ලා මට කිව්වේ මොකක්ද? අපේ හාමුදුරුවනේ අපි දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්න තීරණය කළා දෙන්න අයින් වෙන්න. ඒ ගැහැණු දරුවා ඒ අදහස කියනකොට ඒ පිරිමි කෙනත් ඒකමයි කිව්වේ. අදහස් ගැලපෙන්නේ නැහැ කියලා කිව්වා. කසාද බඳින්න කලින් හොඳට පොරොන්දම් ගැලපුණා. ඒ වුණාට දැන් අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා අපි තීරුම් ගත්තා කියලා. කොතරම් අවවාද අනුශාසනා කතා බහ කළත් ඔවුන්ගේ සිතිවිලි වෙනස් කරන්නට එදා මට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම කිව්වා ඕගොල්ල කැමැත්තක් කරන්න කියලා. අවුරුද්දකට විතර පස්සේ මේ දෙන්නම ආයිත් මංගාවට ආවා. ඇවිල්ලා කතා කළා. ඒ වෙලාවේ වුන් කියනවා හාමුදුරුවනේ අපි දෙන්න තීරණය කළා වෙන්නුන අපි දෙන්න ආයිත් පාරක් කසාද බඳින්න. මං ඇහුවා ඇයි ඒ කියලා. අපි දෙන්න වෙන් වෙලා හිටපු කාලේදී අපට තේරුණා අපි අපිට කොච්චර ආදරය කළාද කියලා. එනිසා අපි තීරණය කළා ආයිත් කසාද බඳින්න කියලා. මම කිව්වා ඔයලගේ කැමැත්තක්. මටත් ඔය ගැන කිව්ව එක ගැන බොහොම ස්තුතියි කියලා. ඕන් ගියයින් පස්සේ මම කල්පනා කළා ආදරය කියලා කියන එක වචනකින් හැඳින්නුවට ඒ අයට ඒක දැනින්නේ මොනතරම් වෙනස්තාවයන් මතද කියලා. වෙනස්කම් සහිතවද කියලා. ඒ පුද්ගලයෝ හිතන විදිහ, ඔවුන් කල්පනා කරන විදිහ, ඔවුන් කටයුතු කරන විදිහ අනුව ඔවුන්ට තමන්ට ආදරය දැනෙනවා. ඔවුන් ඒ කටයුතු කරන විදිහ අනුව. ඒ අදහස තමයි පසු කාලීනව මෙසේ ගීතයක් බවට පරිවර්තනය වුණේ.
සුවඳ කොයින්ද මලක සුවඳ සේම නෙක පාට කොයින්ද ආදරේ සුවඳ